කිසිදු සාක්ෂියක් නොමැතිව පොළොවට මිහිදන් වූ ජීවිතයක කඳුළු කතාව. මේ සිදුවීම වෙන්නේ 2026 6/11 වෙනි දින. මොනරාගල සිට කොළඹ දක්වා ධාවනය වූ ප්‍රයිවට් බස් රථයක. වේලාව 8:45ට පමණ. මේ බස් රථය අධික වේගයෙන් ගමන් කරා. ඊට හේතුව ඊට ඉදිරියෙන් ගමන් කරපු CTV බස් රථයක් පසු කර යාමේ අරමුණින්. බුත්තල සහ වැල්ලවාය අතර 14 කණුව ප්‍රදේශයේදී බස් රථයේ අවුරුදු 34ක පමණ කාන්තාවක් ගැටුණා. එම කාන්තාව බස් රථයේ ගැටුණු පසු මීටර් 50ක් පමණ ඉදිරියට ගොස් බස් රථය නැවැත්තුවා. බස් රථයේ සිටි පිරිස එම කාන්තාව ගැටුණු ස්ථානයට ළඟා වුණා. එම කාන්තාවගේ අතට ලොකු ඩැමේජ් එකක් වෙලා තිබ්බා. එම අවස්ථාවේදී මාර්ගයේ ගමන් කළ කාර් රථයක් නවත්තලා එම කාන්තාව වැල්ලවාය රෝහලවත යැවීමට එතන සිටි මිනිසුන් කටයුතු කළා. ඊට පස්සේ තමයි මේ කතාව කියන්න ප්‍රධානම හේතුව සිද්ධ වෙන්නේ. අනතුරක් වුණාම එම බස් රථය පොලිසියෙන් එනකන් එම ස්ථානයේ තියෙන්න ඕනේ. ස්ථානීය පරීක්ෂණය සිදු කිරීම සඳහා. එහෙත් එම ස්ථානයට විනාඩි 45ක් පමණ වෙනතුරු කිසිදු පොලිස් නිලධාරියෙකු පැමිණියේ නැහැ. වැල්ලවායේ OI සිට එතන සිටි වාහනයේ අයිතිකරු ඇමතුම් 4-5ක් පමණ ලබා ගත්තා. ආන්සර් කරේ නැහැ. ළඟම පොලිස් ස්ථානයට කතා කරා. වැල්ලවායේ පොලිස් ස්ථානයට කිසිදු ප්‍රතිඵලයක් වුණේ නැහැ. මොනරාගල පොලිස් ස්ථානයට මම කතා කරා. මම කතා කළා කිව්වා. ඊට පස්සේ ඒත් කිසිදු ප්‍රතිඵලයක් වුණේ නැහැ. සමහර විට විනාඩි 45න් පස්සේ අපි එතනට ළඟා වුණ වෙනස් ප්‍රයිවට් බස් රථයක්. ඊට පස්සේ එතන හිටපු පිරිස ඔක්කොම ඒ බස් රථයේ දාගෙන ගියා. ඊට පස්සේ පැමිණියද කියන්න මම දන්නේ නැහැ. එතකොට ඊට පස්සේ එතනට පොලිසියෙන් පැමිණියත් කිසිදු ප්‍රතිඵලයක් නැහැ. ඒකට හේතුව තමයි මේ කාන්තාව නිවැරදිද වැරදිද කියන්න සාක්ෂියක් සටහන් කර ගැනීමට හෝ කිසිදු පුද්ගලයෙක් එතන හිටියේ නැහැ. එතකොට මම මේ කියන්න හදන්නේ ඒ අපි ටික දුරක් යද්දී අපිට ආරංචි වුණා එම කාන්තාව මේ ලෝකේ හැර ගිහින් කියලා. එතකොට රියදුරු මහත්තුරු කොන්දොස්තරවරු බේරෙනවා ඒ කාන්තාවගේ පිට වැරද්ද දාලා. එතකොට මම මේ කියන්න යන්නේ මේ වගේ ජීවිත කීයක් නම් දවසකට නැති වෙනවා ඇතිද? එතකොට මේ කාගේ හරි අහිංසක අම්මා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ දරුවෙක් නැත්නම් අහිංසක දරුවෙක්ගේ ස්වාම්පුරුෂයෙක්ගේ බිරිඳක්. මම පොලිසියෙන් ඉල්ලන්නේ ඔයාලගෙට යම්කිසි පණිවිඩයක් ලැබුණු ගමන් අනතුරක් සිද්ධ වුණාම පණිවිඩයක් ලැබුච්ච ගමන් ඔබගේ රාජකාරිය නොපරිහෙලා ඔබ ඉෂ්ට කරන්න. ඔබගේ පවුලේ කෙනෙක් වුණත් මේ වගේම අසරණ වෙනවා. එතකොට මම ජනතාවගෙන් ඉල්ලන්නේ මේ වගේ සිදුවීමක් වෙන්න කලින් තමන්ගේ ළඟම පුජ්‍යලයේ කොහේ හරි ගමනක් පිටත් වෙලා ගියාම නිතරම විමසිල්ලෙන් හොයලා බලන්න. මොකද මේ වගේ සිදුවීම් අපිටත් වෙන්න පුළුවන්. මේ වෙද්දී මෙම කාන්තාව වැරද්දක් නොතිබුණත් ඇය මාර්ග නීති කැඩූ කාන්තාවක් ලෙස මේ ලෝකේ හැර ගිහින්